Live Connect. One screen, one nation, connected. අලුත් දැසල්මෙන් අලුත් වෙන්නට මඟ බලන් ඉන්න අලුත් වෙන ශ්‍රී ලංකාවේ නරඹුම් යුගය අතික්‍රමණය කරමින් ජීවත් වෙන ජීවී යුගයක සම්ප්‍රාප්තිය අලුත් වෙන්නට කැමති අලුත් වෙන ශ්‍රී ලාංකිකයන් අතරට යන ගමන මෙසේ ආරම්භුණු වගයි. අද අගෝස්තු මාසයේ 18 වෙනිදා අපි රැඳී සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ. ඊයේ දිනේ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මේ වන විට අපිට බොහෝම හොඳ ප්‍රතිචාර තියෙනවා අලුත් එකත් එක්ක. ඉතින් සුසර කිරීමේ කටයුතුත් එක්ක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව බොහොම යහුසුලු එකතු වෙලා ඉන්න ආකාරයක් අපිට දැක ගන්නට දැනගන්නට ලැබුණා. නවතුම තොරතුරු සමග අපි සම්බන්ධ වෙන සූදානම් මේ වෙලාවේ අපේ කනිෂ්ක මේගස්මුල්ල අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ආයුබෝවන් කනිෂ්ක. ආයුබෝවන් සුලක්ෂී. අපි අලුත් එකත් අරගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයට ආවිල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත කරන දෙවෙනි දවස. ඉතින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැම තැනකින්ම අපි ගියපු හැම තැනකින්ම අලුත් එකට ඉතාම ඉහළ ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා. අලුත් එක විශේෂයෙන් ආදරයෙන් වැළඳ ගන්න බලාපොරොත්තු වෙන්නේ ජෙන් Z එක. අලුත් පරම්පරාවේ තරුණ තරුණියන්. ඉතින් මේ වෙලාවේ අපිත් එක්ක තරුණියක් ඉන්නවා. මම කැමතියි මුලින්ම ඔබේ නම දැනගන්න. මගේ නම PG ජයන් නිමේෂා. හරි. දැන් මේ වෙද්දී රැකියාවක් කරනවද? නෑ මේ කෝස් එකක් කරා. ඒක ඉවර කළා දැන් තව කෝස් එකකට දාලා තියෙනවා. හරි. මට කියන්නකෝ දැන් අලුත් එක පිළිබඳව දැනුවත්ද? අලුත් එක පිළිබඳව මම දැනගෙන හිටියා. මෙහෙම හම් වෙයි කියලා හිතුණා මට. හරි. ඔන්න ඉතින් අලුත් එක පිළිබඳ බලාපොරොත්තුෙන් හිටපු ආදරණීය ඔයාලා වගේ අයව දැනුවත් කරන්න තමයි අපි අනුරාධපුර දිස්ත්‍රික්කයට ආවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද දවස පුරාවටම ගමන් කරන්න බලාපොරොත්තු වෙන මම තව එක පුංචි ප්‍රශ්නයක් අහන්න. අලුත් පරම්පරාවේ තරුණියක් විදිහට මට කියන්නකෝ අලුත් එකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? අලුත් එකෙන් හොඳ ඩ්‍රාමා ටිකක් බලාපොරොත්තු වෙනවා. මියුසිකල් ෂෝ පිටරට ගැන විස්තර වගේ දැනගන්න තියෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. මේ තමයි අලුත් පරම්පරාවේ බලාපොරොත්තු. මෙන්න මේ විදිහට ඉතාම ආදරෙන් අලුත් එක අලුත් පරම්පරාවේ ආදරණීය තරුණ තරුණියන් බැලඳ ගන්නවා. ඉතින් මේ වගේ අලුත් දේවල් වලට ආස අලුත් දේවල් හඹාගෙන යන අලුත් දේවල් හොයන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තමයි අලුත් එක ඉතාම නුදුරු දිනකදීම ඔබේ ආලින්දයට එීමේ සූදානමක් තිබෙන්නේ. ඉතින් අද දවස පුරාවටත් අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම් නගර මේ හැම තැනකම සැරිසරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. කොතනකදී හරි අලුත් කොතනකදී හරි අපේ පිරිවර හම්බුනොත් ඔබට අලුත් එක පිළිබඳ විස්තර දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් අලුත් එක පිළිබඳ අලුත් විස්තර දැනගන්න දිගටම අලුත් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි කනිෂ්ක සම්බන්ධතාවය ලබා දුන්නට. ඉතින් අනුරාධපුරයේ බොහොම උණුසුම් ප්‍රතිචාර තමයි අලුත් එකත් එක්ක එකතු වෙන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් අපිට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් අපේ සහවන්ත කණ්ඩායම් වලට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලංකාවේ ටෙලිවිෂන් කරණය තුළ නව්‍යකරණය සලකන මෙසේ තියන්නට අපි මේ ආකාරයෙන් සසර කිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. අලුත් වැඩසටහන් රසක් ඔබේ රස වින්දනයට අපි ලබා දෙන්නට සූදානම්. ටීවී එපා වෙලාද? ඉතින් අලුත් එක නරඹුවොත් ඔබට ටීවී එපා වුණු කාලේ ඉවර වෙයි. නැවතත් ටෙලිවිෂන් එකත් එක්ක බොහොම සමීප සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඔබට හැකියාවක් tie අලුත් එක නරඹුවොත්. ඔබේ රසවින්දනයේ උදෙසා බොහෝ ප්‍රෝග්‍රෑම්ස් අපි මේ වෙන විටත් සකස් කරමින් පවතින. ඒ නිසා අලුත් එක සුසර කරලා තියාගන්න ඔබේ රසවින්දනයේට බොහෝ දේවල් තින්න කරන්න අපි සූදානම්. QR එකක් දිස්සෙනවා. මේක ස්කෑන් කරන්න අපේ WhatsApp එක, Instagram එක, TikTok එක ෆලෝ කරන්න. ඒ වගේම අපේ YouTube එක subscribe කරලා අපි ළඟින්ම ඉන්න කියලා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මතක් කරනවා. අලුත් එක අපේ නාලිකාව සුසර කිරීමෙන් එක්තරා අවස්ථාවක තිරේ දිස්සනවා ඡායාරූපයක්. මේක හරිම විශේෂයි. මේ ඡායාරූපය අපිට එවලා ඔබට හැකියාවක් තියෙනවා වටිනා data reload ඇතුළු තෑගි රැසක් දෙනා ගන්න. කොහොමද එවන්න ඕන? තිරේ දිස්සනවා මේ වෙලාවේ දුරකථන අංකයක්. මේ දුරකථන අංකයට WhatsApp කරන්න. මම මතක් කරනවා ඔබට දුරකථන අංකයත් 0.71532 කියන අපේ WhatsApp දුරකථන අංකයට එවලා ඔබට වටිනා ජයග්‍රාහකයෙක් වෙන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් අලුත් වෙන්නට මඟ බලන් ඉන්න අලුත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පිදෙන ටෙලිවිෂන් කරණේ නව්‍යමය සලකුණ අලුත් එක නවතුම් තොරතුරු සමගින් සම්බන්ධ වීමේ බලාපොරොත්තු ඇතුව සමුගන්න අය සූදානම රැඳෙන්නට ආරාධනා කරනවා අලුත් එකත් එක්ක. Live Connect. One screen, one nation, connected.